Hi guys, welcome back to my YouTube channel. ඔන්න මාස දෙකකින් විතර දෙයියනේ කියලා වීඩියෝ එකක් අරන් ආවා. අපි මේ ට්‍රිප් එකක් ගියපු වීඩියෝ එකක්. ට්‍රිප් එකක් කියන්නේ මේක දැන් ගිහිල්ලා මාස 4-5ක් විතර වෙනවා. අපි දැන් මේ යන ගමන් අපි පොඩි අක්කලා නම් මගෙන් තමයි එන්නේ. එහෙනම් අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. අපේ ගෙදර පුරුද්දක් තියෙනවා අපි කොහොමද අවුරුද්දට 2-3 පාරක් හරි කතරගම ගිහිල්ලා එන්න යනවා. ඉතින් මේ තියෙන්නේ අපි කතරගම ගියපු ට්‍රිප් එකේ චූටි vlog එකක්. ගොඩාක් වීඩියෝස් නැහැ මං ගාව. පොඩි vlog එකක් තියෙනවා. අපි බලමු අපි මොනවද කරේ කියලා. අපි මගට ගිහිල්ලා අපේ අක්කලා එනකන් නතර කරලා ටී එකක් බොන්න නතර කරා. ඊට පස්සේ අපි එතනින් අක්කලාවත් එක්කගෙන ඒ ටික ඉස්සරහට යනවා කියලා හිතුවා. ඊට පස්සේ අක්කලා ආවා. අපි ඊට පස්සේ බත් දෙකකුත් කෑවා. කොහෙන්ද කඩේකින් නවත්තලා ඒතරම කෑවා හරහයි. ඊට පස්සේ ඔන්න අපි කෙලින්ම යන්න පිටත් වුණා කතරගම දේවාලෙට. කතරගම දේවාලට යන අතරමඟ තියෙන මෙන්න මෙතනින් අපි පළතුරු වට්ටි හදාගන්න නතර කරා. අපි හැමදාම පළතුරු ගන්න මෙන්න මේ තැනින්. එතන හොඳට ලස්සනට පිළිවෙලට දෙනවා. ඒ නිසා අපි එතනින් නතර කරලා පළතුරු වට්ටි ටිකක් ෂේප් එකේ හදාගත්තා. අපි ගියේ එහෙම පූජාවක් කරන වෙලාවක් බලලා නෙවෙයි. අපිට එක්ක උදේ යන්න ඕන නැත්නම් හවස යන්න ඕනේ. අපි ගියේ දවල්. ඉතින් ඒ නිසා කලබලයක් තිබ්බේ නැහැ. අපි හිමීට මෙතනින් පළතුරු වටේ ටික හදාගෙන එහෙම දේවාලේ ඇතුළට යන්න පිටත් වුණා. කොහොම හරි මේ වෙද්දි උදේ ඉඳන් පරිස්සම් කරගෙන ආපු මගේ ෆෝන් එකේ බැටරිය හොඳටම වැහැලා. ඊට පස්සේ මම අපේ අක්කලාගෙන ෆෝන් ඉල්ලන් තමයි ටික වීඩියෝස් කරගත්තේ. අපි ඊට පස්සේ පළතුරු වටි ටික දේවාලයට දීලා ඒක ලෑස්ති කරනකම් එතන මේ දවස්වල ඇත්තටම එහෙම ලොකු සෙනගක් හිටියේ නැහැ. මං හිතන්නේ අර එක කාලයක් තියෙනවානේ හැමෝම කතරගම යන. අපි ගියේ එහෙම කාලයක නෙමෙයි. ඒ නිසා නිදහසේ පූජාව තියලා එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි යන්නේ මං ආසම තැනකට. අපි යනවා දැන් කිරිවෙහෙරට. මෙතනට මම මාර ආසයි කිරිවෙහෙරට රුවන්වැලි මාසයට මේ තැන්වලට මම මාර ආසයි. ඉතින් අපි මල් අරගෙන ගිහිල්ලා පහන් පත්තු කරලා මල් පූජා කරලා එතන ඒ වැඩ ටිකත් කරා. ඉතින් අපේ නිකීට වඳින්න සෑහෙන වෙලාවක් ඕනේ. එයා වඳින්න ගොඩක් වෙලා ගන්නවා. ඉතින් අයියා එයා ගාම හිටගෙන ඉන්නවා. මෙහෙම එයා චෛත්‍ය වටේටම ගිහිල්ලා වැඳලා ඉවර වෙලා තමයි ආපහු එන්නේ. ඉතින් එයාගේ තාත්තා එයා ඒ වැඩ ඉවර කරනකන් ඉන්නවා. මේ ඉන්නේ ජීවිතේට කොමුඩු කාලා නැති ළමයි දෙන්නේ. අපේ නේහස් හරි මාසයි කොමඩු වලට. ඉතින් අපි එයාගේ පාඩුවේ එයාගේ විදිහට කන්න දීලා පාඩුවේ හිටියා. දැන් දේවාලටත් ගිහිල්ලා කිරිවෙහෙරටත් ගිහිල්ලා අපි ආපු වැඩේ ඉවර කරගෙන දැන් අපි යන්න පිටත් වෙනවා. අපි නතර වෙන තැනට. මේ ටික මාර ලස්සනයි. ඒකයි මම වීඩියෝ කරේ. අපි කොහොම හරි මේ ඔක්කොම ඉවර වෙද්දී හවස 2:00-3 විතර වුණා. අපි කොහේ ගියත් හැමදාම හොටල් එක චෙක් ඉන් වෙන්නේ 3:00-4ට. මේ පාර අපි නතර වුණේ මං ආසම විදිය තැනකට. මං හරිම ආසයි වැවක් ළඟ මුහුදක් ළඟ ඉන්න එහෙම තැනක තමයි අපි නතර වුණේ. මෙන්න මේ රෙස්ටොරන්ට් එක ගැන නම් ඔයාලට කියන්න ඕනේ. කවුරු හරි යනවා නම් තිස්ස පැත්තේ කතරගම පැත්තේ ඔයාලා මේකෙන් කන්න. මේකේ නම
මේකේ නම රෝයල් රෙස්ටෝරන්ට්. ඒක තමයි නම. මේකේ පෝෂන් එක මාර ගොඩයි. ඒ ගණන් වලට මාරවත්. මම මේක මේ zoom කරලා පෙන්නන්නේ. මේකේ තියෙන මීට් ಜಾති අනම්මනම් ගොඩ. ඉතින් මේ නාසි එකත් එහෙමයි මාර රහයි. හැමදේම රහයි. ඒ වගේම ගණන් මේකේ හිතා ගන්න බෑ. ඒ ගණන් වලට කොහොමද දෙන්නේ කියලා. අපි ඊට පස්සේ කාලා කෙලින්ම ආවා හොටෙල් එකට. අපි මුලින්ම පොඩි රූම් ටුවර් එකක් ගිහිල්ලම ඊට පස්සේ මම මේ තැන ගැන විස්තර ඔයාලට කියන්නම්. අපි මේ ආවේ 30ට. අපි කතරගම ගියාට අපි ගොඩාක් වෙලාවට හැමදාම ඉන්නේ තිස්ස මහරාමේ. මොකද මේ කතරගම එහෙම ඉන්න තැනක් ඇත්තටම මේ අපි දන්නේ එහෙම ලොකුවට. ඔයාලා කතරගම ගිහිල්ලා ඉඳපු හොඳ තැන් තියෙනවා නම් මං කියන්නේ කතරගමම තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න නමක් අපිටත් යන්න. එහෙනම් අපි දැන් යන් හොටෙල් එක බලන්න. මේකේ නම ඉකෝ සෆාරි 30. ඉකෝ සෆාරි 30. මෙතන තමයි අපේ රූම්ස් 3 තිබ්බේ. එක පේලියට තමයි රූම්ස් 3ම ගත්තේ. මේ හොටෙල් එක මාර ලස්සනයි. හොටෙල් එකට වඩා ඒකේ එළිය ඒක මාර ලස්සනයි. හැමදේම හොඳයි. මාර නිදහස්. මං හිතන්නේ කාමර ගොඩක් තියෙනවා. හැබැයි කිසිම අර සද්ද බද්ද නැහැ. මාර කාම්. අපි ඉතින් කරන්න ඕන වැඩ ඔක්කොම කරලා කාලම ආපු නිසා අපිට වෙන කරන්න වැඩක් තිබුණ නැහැ. ඒ නිසා ගොඩක් කට්ටිය එතන හිටියෙත් නැති නිසා අපි ආවා කෙලින්ම පූල් එක ගාවට. මෙතන නම් මාර නිදහස්. එක දිගට මුළු දවසක් වුණත් ඉන්න පුළුවන්. උදේ ඉඳන් හොඳට ලාව්වක් එක්ක එහෙම තියෙනවා. ඊට පස්සේ දවල්ට හුළඟ, ඊට පස්සේ හවසට සන්සෙට් එක නම් පිස්සු හැදෙනවා මෙතන. මම ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මාරම ලස්සනයි. එක පැත්තකින් පේනවා තිස්ස පන්සල පේනවා. ඊට පස්සේ තව මොකක් හරි චෛත්‍යයක් හරි මොකක් හරි තිබුණා. මාරම ලස්සනයි. දැන් මේ ඉර බහින්න යන්නේ. ඉර බැහැගෙන යන වෙලාව අපි මේ වෙද්දිත් මෙතනම තමයි හිටියේ. මොකද ඒ වෙලාවේ ගෙස්ලා හිටියේ නැහැ පූල් එකේ. අපි විතරයි පූල් එකේ හිටියේ. ඔන්න දැන් සන්සෙට් එක පටන් ගන්න යන්නේ. මං ජීවිතේ දැක්ක ලස්සනම සන්සෙට් එක තමයි මෙතනදී මම දැක්කේ. ඒක මාර ලස්සනයි. සන්සෙට් එක වෙලාවට ගොඩක් ගෙස්ලා හෙළියට බහිනවනේ. ඉතින් ඒ නිසා මම ඉක්මනට ඇවිල්ලා ඇඳුමක් දාගෙන ආය යනවා කියලා හිතුවා සන්සෙට් එක බලන්න. ඔයාලා ඉන්න පැත්තෙන් වෙන කොහරි පැත්තක ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යෙන් කන්ඩිෂනර් එකක් අරන් යන්න. මම ඒක ගොඩක් ටයිම් වල ඉගෙන ගත්ත දෙයක්. මගේ කොණ්ඩේ නම් මාර පිස්සුවක් වෙනවා කොහෙට හරි ගියාම. ඒ නිසා මම යන තැන කන්ඩිෂනර් එකක් අරන් යනවා මතක් කරලා කොහෙ ගියත්. මම සාමාන්‍යයෙන් මෙහි ගෙදර ඉද්දි කන්ඩිෂනර් ගන්නවා හරි අඩුයි. අපිට කාලගුණේ දැන් මෙහි හුරුයිනේ. වෙන කොහේ හරි ගියපු ගමන් කොණ්ඩේ මාර විදියට පිම්බෙනවයි අවුල් වෙනවයි එක දේවල්. එහෙනම් එන්න මාත් එක්ක යන් ලස්සන සන්සෙට් එකක් බලන්න.
මං හිතන්නේ මං සන්සෙට් එකේ වීඩියෝස් දැම්ම වැඩි මං එච්චරට රෙකෝඩ් කරලා තියෙනවා මේවා. ඉතින් හරි ලස්සන මතක. අපි ගෙදර ඔක්කොමත් එක්ක ගියපු ට්‍රිප් එකක්නේ. ඉතින් කොහොම හරි අපි 8 විතර වෙනකන් එතනට වෙලා ඉඳලා අන්තිමේදී ආවා කෑමට. අපි හොටල් එක ගත්තේ half board. එතකොට අපිට breakfast dinner හම්බෙනවානේ. හැබැයි මේකේ කෑමට නම් මට සෙට් වුන්නේ නැහැ කෑම නම්. ඉතින් honest review එක දෙන්න බෑ. අනිත් හැමදේම perfect. rooms ද අනිත් හැමදේම. කෑම මං හිතන්නේ එක්කෝ යාලා ගෙස්ලා ෆෝකස් කරලම තමයි හදන්නේ. අපිට ඉතින් එහෙම ලුණු අඩුවෙන් සැර අඩුවෙන් කාලා පුරුදු නැති නිසාද දන්නෙත් නැහැ. මට කපු කිසිම දෙයක් හරි ගියේ නැහැ. හැබැයි ඩෙසර්ට් කෝන එක නම් නියමෙටම තිබ්බා. ඩෙසර්ට් නම් හරිම රසයි. ගොඩක් රසයි. අපි ඉතින් කාලා ඇවිල්ලා නිදාගත්තා. මෙයා ඊට පස්සේ උදේ පාන්දර ආවා මාව හැරවගෙන එක්කන් යන්න. ඔක්කොමලා නැගිටලා එළියට ගිහිල්ලත් ඊට පස්සේ මමත් ඉතින් නැගිට්ටා. අපි ඊයේ එද්දි දවල්නේ අපි ආවේ. දැන් අපි යම් බලන්න කොහොමද උදේට වැව කියලා. අපේ ලොකු අක්කලා නම් මේ වෙලාවෙද්දිත් නිදි. මෙයාලා ඉතින් සීයත් එක්කමනේ. අපේ පොඩි අක්කත් නිදි. අයියා නම් මං හිතන්නේ ගියා ලොකු වොක් එකක් දාලා තාවද කොහෙද. අපි යන් එහෙනම් පොඩ්ඩක් වටේ පිටේ බලන්න කොහොමද කියලා උදේට. මාරම කම්ෆර්ටබල් මේ හොටල් එකේ කෑම හැර අනිත් හැමදේම ආයෙත්. අපි ඔහොම ඉන්න ගමන් හිතුවා අපි යනවා කියලා බෝට් රයිඩ් එකක්. මෙයාලා හොටල් එකෙන්ම ඔයාලට arrange කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ හොටල් එකේ සම්පූර්ණ view එක. මාර ලස්සනයි, මාර නිදහස්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ගියොත් ගිහින් එන්න. ඊට පස්සේ හැමෝම රූම්ස් වලින් එළියට එනකන් ඉඳලා අපි ගියා බ්‍රෙක්ෆාස්ට් වලට. මේකේ බ්‍රෙක්ෆාස්ට් එක ගැන මට ඇත්තටම මතක නැහැ. ඇත්තටම මේ vlog එක දැන් මාස 4කට 5කට විතර කලින් vlog එකක්. මම මේ edit කරලා දාන්නේ. මේකේ වීඩියෝස් ටිකක් තියෙනවා. අපි බලමු බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. බන් ජාති තිබ්බ හරිම රසට තිබ්බ එවනම්. මේ ඔක්කොම නම් ගොඩක් රසට තිබුණා. මේකේ අවුල් යන්නේ ශ්‍රී ලංකන් කෝන එක. මොකද ඒවට ලුණු මදි. සැර නැහැ. ඒ ටික තමයි පොඩ අවුල් යන්නේ. අර අනිත් දේවල් ඔක්කොම ෂේප් රසට තියෙනවා. ඒක ඉතින් අර මම නම් ඇත්තටම බත් කාලා පුරුදු වෙලා මට බත් නැතුව පොඩ්ඩක් අවුල්. මට මේවා කාලා ඉන්න අමාරුයි. මේ ඉතින් ඔයාලා යනවා නම් මම ගොඩක් රෙකමන්ඩ් කරනවා මීල්ස් නැතුව ගන්න පුළුවන් නම් හොටෙල් එක රූම් ඔන්ලි ගන්න පුළුවන් නම් ඔයාලට හොඳයි. මොකද තිස්ස පැත්තේ කන්න කඩවල් ඇති වෙන්න තියෙනවා. කන්න දේවල් ඇති වෙන්න තියෙනවා. ඉතින් අපි උදේට කාලා අපි අද චෙක්අවුට් වෙන්න කලින් අපේ අම්මට තාත්තට ඉඳන් එන්න බෑ කිව්වා. අපි ලෑස්ති වුණා බෝට් රයිඩ් එකක් ගිහින් එන්න. ඊට පස්සේ ඉතින් අපේ අම්මලාට නිදහසේ ඉඳිලා අපි පොඩ්ඩක් අපේ ඉස්සර දේවල් අපේ බබාලා චූටි කාලේ දේවල් ගැන පොඩ්ඩක් කතා කර කර හිටියේ. දැන් අපි යනවා බෝට් රයිඩ් එක.
මන් දන්නේ ඔයාලට පේනවද කියලා මේ කළු පාටට ගහේ කොළ වගේ තියෙන්නේ කොළ නෙමෙයි මේ ඉන්නේ ඔක්කොම වවුලෝ සම්පූර්ණම ගහ පිරෙන්නම ඉන්නේ වවුලෝ මෙතන මාර සද්දෙයි මේ සම්පූර්ණ ගස් තියෙන්නේ 4ද 5ද ඒ ගස් 4 5ෙම සම්පූර්ණම ඉන්නේ වවුලෝ අනේ අපිට එක එක සත්තු පෙන්නුව පොඩි පොඩි පැටව පෙන්නුව මට ඒකක්වත් ගන්න බැරි වෙලා අපි මල් කඩා ගත්තා එක පැල ජාති කඩා ගත්තා මෙතනින් ලස්සන මල් පොකුරකුත් කඩා ගත්තා දැන් නම් අපි මේ ආය හොටෙල් එකට එන්න ළඟ ඉන්නේ එතනින්ම තමයි නගින්න පුළුවන් එතනට පායාලා ගෙනල්ලා දානවා හොටෙල් එකටම ලස්සන මල් පොකුරකුත් හම්බුණා දැන් එහෙනම් අපේ බෝට් රයිඩ් එක ඉවරයි අපි දැන් ආයෙත් යනවා ගෙදර යන්න ලෑස්ති වෙන්න අපේ බෝට් රයිඩ් එක ඉවරයි අපි ඇවිල්ලා කෙලින්ම ලෑස්ති වුණා චෙක් අවුට් වෙන්න එහෙනම් ඉතින් අපි යන්නේ අපි ආයෙත් මෙහෙනවා කියලා හිතාගත්තා මේ හොටෙල් එකටම මොකද මේ මාර කම්ෆර්ටබල් හරිම රිලැක්ස් ව්ලොග් ගේන්න බැරි වුණේ නම් ඇත්තටම මේ මාස 2 මාර විදියට විසි වුණා ඉස්සරහට පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න try කරනවා තව වීඩියෝ 2-3ක් මට edit කරන්න තියෙනවා ඒ දෙක හරි ඉක්මනින් දාන්න එහෙනම් thank you සුපුරුදු විදියටම vlog එක බැලුවට අපි මේ ඉන්නේ එන ගමන් කෑම කන ගමන් දවල්ට අපි මෙහෙමම කෙලින්ම ගෙදර තමයි ආවේ එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු එතකන් පරිස්සමෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ඕන